පාටකුරුල්ල කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම මේ මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ. ඇත්තටම යාළුවනේ මංජිත වගේ රඟපාලා තියෙන්නේ කෙවෙන්ඩි ෆොන්සේකා කියලා නිම්නාවිගේ තාත්තා දන්නවා. ඉතින් ඒක ඇත්තටම යාළුවනේ නිම්නාවිගේ තාත්තා විශ්වාස කරයිද? ඉතින් නිම්නාවිගේ තාත්තා මේ දේ තහවුරු කරගන්නත් එක්කම ප්‍රසාදටත් කියලා මේ ගැන හොයලා බලනවා. ඉතින් එතකොට නිම්නාවිගේ තාත්තා දැනගන්නවා මේ කෙවෙන්ඩි ෆොන්සේකා කියන්නේ මංජිත විදිය රඟපාලා තියෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම යාළුවනේ නිම්නාවිගේ තාත්තයි කෙවිනුයි ෆොන්සේකා මහත්තයයි ප්‍රසාදු ඉන්න නිසා නිම්නාවිය කොහොම හරි හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් කෙවින්ට සැකයක් එනවා නුරාන් නැති නිසා. ඉතින් නුරාන්ව කෙල්සිගෙන් අහලා නුරාන් කොහෙද විස්තර හොයනකොට නුරාන්වත් හොයාගන්න හම්බ වෙයි. ඉතින් මේ නුරාන් නැති නිසාම තමයි නිම්නාවිය හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම යාළුවනේ කෙවින් හිතනවා කෙවින්ගෙන් පරිගන්න ඉන්න එකම කෙනා නුරාන් තමයි කියලා. ඉතින් මේ නුරාන්ගේ ප්ලෑන් එක ගැන මංජිතගේ අයියා ලොකු බ්‍රෝ තමයි හොයාගන්නේ මේ විස්තරය ගැන. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් නුරාන්න මේ දෙයට කොටු වෙලා නුරාන්ට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් මේ නුරාන්ගේ විස්තර හොයාගන්නේ ඇත්තටම ලොකු බ්‍රෝ තමයි. ඉතින් යාළුවනේ ඉදිරියටත් මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.